සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අද අපි බලමු ලෝකයේ සාගර කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා. ලෝකයේ ප්‍රධාන වශයෙන් සාගර පහක් තියෙනවා. ඒවා තමයි පැසිෆික් සාගරය, ඇට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය, ඇන්ටාර්ක්ටික් සාගරය සහ ආර්ක්ටික් සාගරය කියලා. මෙන්න මේ සාගර පහ ලෝක සිතියමේ කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා දැන් අපි බලමු. ලෝකයේ ලොකුම සාගරය තමයි පැසිෆික් සාගරය. මේ පැසිෆික් සාගරය වර්ග කිලෝමීටර මිලියන 156ක තරම් ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට විශාලම සාගරය තමයි ඇට්ලාන්ටික් සාගරය. මේ ඇට්ලාන්ටික් සාගරය වර්ග කිලෝමීටර මිලියන 77ක තරම් ප්‍රමාණයක තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. තුන්වෙනියට විශාලතම සාගරය තමයි ඉන්දියන් සාගරය. මේ ඉන්දියන් සාගරය වර්ග කිලෝමීටර මිලියන 69ක තරම් ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනියට විශාලම සාගරය තමයි මේ ඇන්ටාර්ක්ටික් සාගරය. ඇන්ටාර්ක්ටික් සාගරය වර්ග කිලෝමීටර මිලියන 20ක තරම් ප්‍රමාණයක තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් කුඩාම සාගරය නැත්තම් පස්වෙනි ස්ථානයේ හිමි කර ගන්නා සාගරය ලෙස අපිට මේ ආර්ක්ටික් සාගරය හඳුන්වා දෙන්න පුළුවන්. වර්ග කිලෝමීටර මිලියන 14ක තරම් ප්‍රමාණයක තමයි මේ ආර්ක්ටික් සාගරය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් ලෝකයේ සාගර විශාලත්වය අනුව ව්‍යාප්තිය පෙළ ගැස්වීමේදී විශාලම සාගරය වන්නේ පැසිෆික් සාගරය. දෙවෙනුවට විශාලම සාගරය ඇට්ලාන්ටික් සාගරය, තුන්වෙනියට විශාලම සාගරය ඉන්දියන් සාගරය, හතරවෙනියට විශාලම සාගරය ඇන්ටාර්ක්ටික් සාගරය සහ කුඩාම සාගරය ආර්ක්ටික් සාගරය ලෙස අපිට සාගර පහ විශාලත්වය අනුව පෙළ ගස්වන්න පුළුවන්.